Hello boys. එහෙනම් රුපියලක් ඇවිදන් නැතු ෆෝන් එකෙම ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරගන්න විදිය අද මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම ඔයාලා Google කරගන්න ඕනේ CAA.lk කියලා. CAA.lk කියලා කියන්නේ Civil Aviation Authority කියන එක. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා drone කියලා ටැබ් එකක්. drone ටැබ් එක ටච් කරාට පස්සේ CASL online drone approach system කියලා එකක් තියෙනවා. අන්නේ ටැබ් එකට ගියහම fly my drone කියලා තියෙනවා. ඒකට ගියාට පස්සේ එතන තියෙනවා fill කරන්න පොඩි form එකක්. ඒක තියෙනවා ඔයාගේ full name එක එතනට දෙන්න ඕනේ. full name එක දීලා address line එක දීලා වාට අදාළ පෝස්ට් ඔෆිස් එක තියෙන පැත්ත දීලා country select කරලා ID numbers දීලා passport numbers ගන්න ID number දීලා identity එකේ ෆොටෝ එකක් දාන්න ඕනේ ඉස්සරහේ පිටිපස්සේ. අදන choose file එකකින් select කරලා ෆොටෝ දෙක upload කරන්න. ඊට පස්සේ තියෙනවා email address එක දෙන්න ඕනේ. email address එක re-enter කරන්න ඕනේ. කරලා ඉවරලා phone number එක දෙන්න ඕනේ. ඒ phone number එකට එන OTP number එකක් අනිවාර්යෙන් එක දෙන්න ඕනේ. ඉමර්ජන්සි කන්ටැක්ට් නම්බර් එක විදිහට ඔයාගේ කාගේ හරි ඔයාගේ යාළුවෙක් හරි ඔයා දන්න කෙනෙක්ට දෙන්න. මම නම් මගේ අම්මගේ දුන්නේ. රෙජිස්ට්‍රේෂන් එක දීලා ස්ටේටස් දීලා නන් රෙජිස්ටර් දෙන්න. රෙජිස්ටර් කරපු එකක් නම් මම දන්නේ නැහැ. නන් රෙජිස්ටර් දීලා මගේ අන්රෙජිස්ටර්නේ. දීලා ඩ්‍රෝන් එකේ මොඩල් එක තෝරන්න. මගේ මොඩල් එක ඇවිල්ලා DJI එකක් තිබුණා. DJI කියන එක තියෙන උඩම DJI SZ කියලා. මේක DJI ටෙක්නොලොජි එක සිලෙක්ට් කරලා ඩ්‍රෝන් මොඩල් එක තෝරන්න. මගේ එක ඇවිල්ලා මිනි 3 එකක් ඉන්නවා. මිනි 3 සිලෙක්ට් කරනවා. ඉතින් අඩින් තියෙන එක එච්චර වැදගත්කමක් නැහැ. ඊට පස්සේ ඩ්‍රෝන් එකේ සීරියල් නම්බර් එක දෙන සීරියල් නම්බර එක ඔයාලට බලා ගන්න පුළුවන් බැටරි එක ඊට පස්සේ ඒක ඇතුළේ තියෙනවා. ඊට පස්සේ ඔපරේෂන් මොකක්ද කියලා දෙන්න. මම දෙන පර්සනල් ඔපරේෂන්. ඊට පස්සේ ෆ්ලයින් පර්පස් එක දෙන්න ඕනේ. ඒකට දුන්නා මම නම් වීඩියෝග්‍රැෆි කියලා. ඒක කොහොම සිලෙක්ට් කරගෙන ඊට පස්සේ ඊට යටින් තියෙන එක නම් purpose in detail ඒක නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා ආට location එක. ඒ කියන්නේ permission එකක් විදිහට මේක apply කරන්න පළවෙනි එක. කියනවා flying location එකක් පස්සේ select කරලා ආට කැමති තැනක ළඟම town එක දෙන්නකො town එක දීලා එතන select කරලා ඊට date එක ඒ කවද වෙනකන්ද එදා දවසේ time එක අපි උදේ 10 ඉඳලා දවස් 12 වෙනකන් හරි මේ එතන ක්ලික් කරලා ඉවරලා ඊට පස්සේ යාළුවා ඉල්ලනවා මේ නිදි සීරියස් එකක් නෙමෙයි. ඒ කියන්නේ ගෑන් සීරියස් එකට වැඩි නම් අනිවාර්යෙන් ඉන්ෂුරන්ස් එකක් තියෙනවනේ. ඉන්ෂුරන්ස් එකේ කොපි එකක් අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ අදාළ පොලිස් ස්ටේෂන් එකෙන් no objection letter එකක් කරනවා. ඔයාලා ඒක ගැන හිතන්නකෝ. ඔයාලා මේක ෆිල් කරගෙන ගිහිල්ලා ඊට සබ්මිට් කරන්න. සබ්මිට් කරාට පස්සේ ඔයාට එනවා මේල් එක. මේල් එක එනවා රෙජිස්ටර් කරලා. ඊට පස්සේ මේල් එකටම එනවා තව මේල් එකක් එකෙන් පර්මිෂන් එක ගන්න අදාළ පොලිසියෙන් ඕනේ කියලා. ඒ ලෙටර් එක ඕනේ කියලා. ඒක ගැන දෙන්න යන්න එපා. වැඩි ඒක ඊට පස්සේ යාලට කෝල් එකක් දීලා කියන්නේ නැහැ වැඩේ කැන්සල් වුණා. මේ ෆ්ලයි කරන්න වෙන්නේ නැහැ එදාට. ඒකෙන්ද පස්සේ අපි මේව කරන්නම් කියලා. මෙතන තියෙනවා මේල් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි එයාලා මේ ඔයාලා පර්මිෂන් එක අත්දැකීමට රික්වෙස්ට් කරපු එකේ ලෙටර් එක ඉල්ලන්නේ අදාළ පොලිස් ස්ටේෂන් එකෙන් no objection letter එක. ඒක නිසා ඒක එච්චර ගන්න කියන්නේ නැහැ. ඊට පස්සේ ඒක රික්වෙස්ට් කරන්න. ඒකට නම් අනිවාර්යෙන් පේමන්ට් කරන්න. අරක මුකුත් පේමන්ට්ස් මුකුත් නැහැ. කෙලින්ම පර්මිෂන් එක හම්බ වෙනවා ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරා කියලා. මේ මේල් එක print එකක් කරලා ළඟින් තියාගන්න. එතකොට වැඩේ හරි.